ප්‍රොෆෙසර් ආවා වැඩකද හෙන්රි මොකද ඉන්නේ තකහණිය මේ පැත්තේ අපේ ඩිපාර්ට්මන්ට් එකේ ජලපන්නයක් ඉඳලා ඒක නඩත්තු කරනවා මම මේ දවස් දෙකක් තුනක් නතර වෙන්න බලාගෙන ආවේ දවස් දෙක තුනක් නෙවෙයි ඔයා ඕනි තරම් දවසක් මෙහෙ ඉන්නේ හෙන්රි වාඩි හෙන්රි මං කාලෙකින් පාවිච්චි කරපු නැති කාමරයක් නම් තියෙනවා හැබැයි ඒක ඉන්න නම් පොඩ්ඩක් අමාරුයි ඕක නම් මොකද්ද ප්‍රොෆෙසර් මම වැටෙන තැනක නිදා ගන්නවා මම ඔයාලා ඇති වෙලා දෙන්නද ඒ කාමරේ හා හා හෙන්රි අපි තේකක් බමුද ඒක නම් මේ වෙලාව විදියට ලොකු දෙයක් ඉතින් හෙන්රි මොකද වෙන්නේ මේ දවස් ටිකේ නම් වැඩ විතරයි මාත් මේ ටිකේ වැඩ ගොඩ ගිය වෙලාව හිටියේ අලුත් පරීක්ෂණය වගේ එතකොට මොකද්ද මේ පරීක්ෂණය කරන්නේ මිනිස්සුන්ගේ ශරීරය කොච්චර තෙහෙට් වුණත් එයාලගේ මොළයේ ක්‍රියාකාරීත්වය 100%ක් තියාගන්න විදිය ගැන පරීක්ෂණයක් කරන ගමන් ඉන්නේ. අපි ඒව ගැන පස්සේ කතා කරමු හෙන්රි. මම දැන් ගිහිල්ලා අපිට කන්න මොනවාරි හදන්න. ඊට පස්සේ අපි පොඩි නැප් එකක් දාමු. හරිම මාන්සි දවසක් නිින්දක් දැම්ම නම් හරි වගේ මොකක්ද ඒ සද්ද අමාරු වෙන්න මට හීනෙන්ම ඇහිච්ච එකක් වෙන්න ඇති මං හීනේ ඇද්ද දැක්කේ ඒ දැක්කේ හීනේ ඇත්තම එකක් වගේ 2:15ටත් වෙලා හොඳට නිින්ද ගියාද? මොන නින්දක්ද ප්‍රොෆෙසර් මට නිකන් විකාර වගේ ඇයි මොකක්ද එන්නේ ප්‍රශ්නේ? අනේ මන්ද ප්‍රොෆෙසර් මට නිකන් 아무තු භයානක හීන පේනවනේ ඊන කියන්නේ නම් ඉතින් කාටත් වෙන්න සාමාන්‍ය දෙයක් නෙන්දි. හැබැයි ඉතින් 100කට 70කට වගේ ගානකට හීන උදේ වෙද්දි අමතකයි. මට නම් ඒ හීනේ තප්පරයක්වත් අමතක නැහැ මට නම් හිතෙන්නේ නැහැ ප්‍රොෆෙසර් ඒක නිකම්ම හීනයක් කියලා මං හිතන්නේ ඔයත් අර අසාමාන්‍ය 100ට 30 කොහෙද එන්නේ? අපි කාලේ මුද? එහෙම වෙන්න ඇති ප්‍රොෆෙසර් ඒක නෙමෙයි මොකද්ද අර රැකන්ගේ වැඩේ මිනිහා ගැන කිසිම හොඩුවාවක් හොයන්න අමාරුයි එන්නේ. මම net එකේ කොච්චර ඇහුවත් කිසිම අප්ඩේට් එකක් නැහැ. අපේ වැඩේ එකතන එහෙනම් එහෙම අතල් දාන්නත් බෑ හෙන්ඩි. එයාව හොයාගත්තේ නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. වතුරත් ඉවරයි වතුර ටිකක් ගෙන්න කියන්න හරි දෙකයි කාලේ වෙලාව
හෙන්ඩි මම growth hormone එක DNA වලින් වෙන් කරන්න ක්‍රමයක් නම් හොයාගත්තා. අපි උදේට කාලෙමුද? අදත් හැබැයි ඉතින් පාන් තමා කන්න තියෙන්නේ. ඊහරේ ගෙදාගත්තේ නැද්ද? මොන උදේම නාගුද? මට හරි මෙන්දගේ නෑ ප්‍රොෆෙසර්. මම හිතන්නේ මේ කවුරු ඉන්නවා. මට හිතෙන්නේ හෙන්ඩි ඔයා ඊයේ දකපු හීනේස ඔයා තාම ෂොක් වෙලා. ඔකට කලබල වෙන්න එපා. නෑ ප්‍රොෆෙසර්. මට මෙහෙම දෙයක් කලින් වෙලාම නෑ. මට දැනුණා තව කෙනෙක් ඉන්නවා කියලා. එයා මාව ඇල්ලුවත් එක්ක. හෙන්ඩි ඔයා බය වෙලා හිටව හිතෙන් මවා ගන්න ඉවුවා. එහෙම වෙන්න පුළුවන් ප්‍රොෆෙසර්. මට මේ සිද්ධියෙන් මහා හිතරදයක් වෙලා තියෙන්නේ. ඕච්චර හිතන්න එපා හෙන්ඩි අපි දැන් කාලෙමු. ඒක නෑ කොහොමද? මොකද්ද ආව හොයාගත්ත කිව්වේ? growth hormone එක. හෙන්ඩි මං හොයාගත්තේ ඔය growth hormone එක DNA වලින් වෙන් කරන්න ක්‍රමයක්. ඒක DNA වලින් වෙන් කරොත් මිනිස්සු වයසට යන එක නවත්ත ගන්න අපිට පුළුවන්. ඕක නේද ප්‍රොෆෙසර් අපි යන්ත්‍රය හොයාගෙන යන ගමනේදී ක්‍රැකන් කිව්වේ අර නවත්තන්න කියලා හෝමෝන පරීක්ෂණය. අන්න හරි. ඔයා කන්නේ මට දැන් වැඩ ගොඩක් තියෙනවා. මොකක්ද සද්ද? මං කොහෙද මේ ඉන්නේ? මං නිදාගෙන ඉන්නේ. මං කොහෙද මේ ඉන්නේ? මොකද්ද මේ තැන? මොකද්ද මේ වෙන්නේ? මම මේ දුවන්නේ එකම තැන නේද? එහෙම වෙන්නේ කොහොමද? මං කොහොමද මේ එකම තැන වෙන්නේ? එතකොට ඒකත් තියෙන්නේ නැද්ද? මොකද්ද මේ වෙන්නේ? මොකද්ද මට මේ වෙන්නේ? මට පිස්සු වැදීගෙන යනවද? ආයෙත් එකයි පානවද? මොකක් හරි එකක් තියෙනවා. ප්‍රොෆෙසර් තාම 2:15 වෙන්නේ ඉන්නේ. මොකද හැරගන්නේ? ප්‍රොෆෙසර් මේක හීනයක් නම් වෙන්න බෑ. හෙන්ඩි මුලින්ම රිලැක්ස් වෙලා ඉන්න. හරි. මොකක්ද උනේ හෙන්ඩි? මට පැහැදිලිව කියන්න. ප්‍රොෆෙසර් මෙච්චර කල් මම දැකලා තියෙන ඒවා හීනයක් නම් වෙන්න බෑ. මෙහි මොකක්ම හරි දෙයක් වෙනවා ප්‍රොෆෙසර්. හෙන්ඩි ඔයා බොරුවට හිත කලබල කරගන්න තියන්නේ. එන්න මම ඔයාලට පෙන්නන්න. මෙහෙම මොනවද නැහැ කියලා. දැක්ක නේද හෙන්ඩි? මෙහෙම මොනවත් නැහැ. මෙතන තියෙන්නේ ඔයයි ඔයාගේ හෙට වෙන මනසයි විතරයි.
හෙන්රි මොකදුනේ? හෙන්රි මේකත් මේ ළමනේ වුණා. දේවල් එන්න බෑ. මේ දේවල් එන්නේ දෙන්නේ. මම දන්නවා මෙතන මොකද වෙන්නේ කියලා. මට දැන් කරන්න දෙයක් තියෙනවා. මට පේන්නේ මට සීය නැතිලා තියෙන්නේ. තව ටිකකින් සීයේ. දැන් නම් සේරම ඉවරයි වගේ. good morning professor. good morning එල්. මට ඊට වෙච්ච කිසි දෙයක් මතක නැහැ. වාඩි වෙන්නකෝ එන්දි. අපි කනකම මේ ගැන කතා කරමු. අද අපි වෙනසකටත් එක බත් ටිකක් කමු එන්දි. ඒකත් හොඳයි. මටත් හැමදාම පාන් කාලම එපා වෙලා. එන්දි ඔයාලට මතකද මං කිව්වා මොලේ 100%ක්ම ක්‍රියාකාරී කරන්න පුළුවන් සංයෝගයක් ගැන මං හදනවා කියලා. ඉතින් මං හිතන්නේ මට කොතන හරි ඒ සංයෝගේ වැටුණා නේද? එන්නේ මොලේ හැඟීම් කියන ඒවා ඇති කරන්නේ හෝමෝන වලින්. මං හිතන්නේ මේකෙදි ඇඩ්‍රිනලින් වැඩිපුර සැපෙව්වා අපේ මොලේට. ඇඩ්‍රිනලින් කොහොමද ඒක අපේ මොලේට කිව්වේ? එන්නේ මං ඒක වායුවක් එක්ක තමයි සංශ්ලේෂණය කර කර හිටියේ. මං හිතන්නේ මගේ අතින් ඒක ලීක් වෙලා. වායුවක් ලීක් වුණා? ඔයා කොහොමද ඒක නැත්තේ? ඒ වායුව හින්දා තමයි ඔයාට ඒ වගේ විකාර පෙරුනේ එන්නේ. මං මුළු කාමරේම සීල් කරා. මෙච්චර දවස් 3ක් තිස්සේ වෙච්ච කිසි දෙයක් ඇත්ත නෙවෙයි එන්නේ. ඒක ඔයාගේ මොලේ මැවිච්ච දෙයක්. මං හිතන්නේ අතේ වෙච්ච තුවාල එක්ක මේ හැමදේම ඇත්තක් කියලා. ඒ දැන් බලද්දි ඒ හැමදේම බොරු කියලා මට තේරෙනවා. ඒක තමයි එන්නේ මං ඔයාලට කිව්වේ. මේ වෙච්ච හැමදේම මායාවක් කියලා. අපි දැන් කාලෙමු.